යාළුවනේ වෙල්කම් කියලා පිළිගන්නවා අද YouTube channel එකට. ඔන්න ඉතින් අද මම අපේ අම්මගේ චූටි ගෙවත්ත පෙන්නන්න ඉතින්. මේ තියෙන්නේ පළවෙනියට මිරිස් ගහ. කොහොමද ඉතින්? හොඳට තියෙනවා ඉතින් දැන්ට. මේක අපි ගෑම් 500ක් විතර මේවල දැන්ට කරලා තියෙනවා. මේ තියෙන්නේ ගස්සේ තියෙන අපේ ගහේ අපේ මිදුල යාළුවනේ බෝරවලු. මේ තියෙන්නේ ඉතින් යාළුවා මුකුත්ම හදාගන්න බෑ ඉතින්. ඔය කොළ කොට වෙලා තියෙන්නේ. අපි මේ ලස්සනට වලවලුවත් දාලා ඔක එහෙම හදලා ගන්න ඔය යාළුවනි. මේ තියෙන්නේ යාළුවා අපේ තක්කාලි පැලේ. මේකෙම මේකෙම යාළුවනේ තාම අස්වැන්න ආවේ නෑ හැබැයි. ඔය දැන්ට හොදට හොම තියෙනවා. ඊළඟට තමයි මේවා මෙන්න මේ යාළුවනේ අපි හොඳට හොඳට වගාවක් හදාගත්තේ. මේ වලින් තමයි අපේ අම්මා ග්‍රෑම් 500ක් ග්‍රෑම් 600ක් විතර මිරිස් කඩාගත්තේ. මෙන්න මේ ගෙදරින් තමයි තියා. ඊළඟට අපිට වඩ පෙන්වන්න දෙන්නේ කිලෝ peer ගහක්. ඉතින් වසවිස නෑ මුකුත්ම නෑ. රියල් කිලෝ peer ගහක්. ඔයාලා මේක පෙන්වන්න ගෙඩි ලොකු අල්ලසස් විතර ගෙඩි තිබ්බ යාළුවනේ. මං කට්ටියට කලා දුන්නා. ඒකට මේ තියෙන එක ගෙඩියක්. ෆෘට් තව ගෙඩි දෙකක් තියෙනවා මෙතන යාළුවනේ. ඔයාලට පේනවා ඇති. අසවිස ගහපුවා නෑ. ඔන්න රියල් මුලක් තියෙනවා යාළුවනේ. මෙතන හොඳට හැදිච්ච මිරිස් ගහක් තියෙනවා යාළුවනේ. ඊළඟට අපිට පෙන්වන්න තියෙන්නේ නිවිතිය පැලසෙට් එක. මෙන්න යාළුවනේ. ඊට පස්සේ ආයෙමත් මිරිස් යාළුවනේ. හරිද? මෙන්න යාළුවනේ තියෙනවා රියල් ගස් ලැබු. ඉතින් රියල්ම ගස් ලැබු යාළුවනේ. මල් හදිලා තියෙනවා මේ වල. ඔයාලට පේන ඇති. යාසේරුනේ ගෙඩි හදිලා තියෙනවා ඔයාලට පේනවා ඇති. ඊට පස්සේ යාළුවනේ මේ තියෙන්නේ අපේ අම්මගේ මොකද්ද? මේ තමයි අපේ අම්මගේ මෑ බොන්චි වගාව. ඔන්න එහෙනම් ඉතින් ඔයාලා මෙන්නන්න ඕන මේක හොඳට ඇවිල්ලා තියෙනවා. ඔන්න ගන්න. ඔව් යාළුවනේ ඒතකොට අපිට මේකෙන් පේනවා මේකේ තාම මල් එහෙම මුකුත් හැදිලා නැහැ. හොඳට ගහන ගිහිලා තියෙනවා යාළුවනේ. යාළුවනේ අපේ අම්මගේ කලදා යාළුවනේ කරාර හැදිලා තියෙනවා. මට සමාව වෙන්න මන් දෙකලා නැහැ. අම්මා මේ යාළුවනේ ගෙඩි නෙමෙයි කරා. මේ යාළුවනේ කරා. ඔව් අපේ අම්මගේ රියල් කරල් යාළුවනේ. හොඳයි නේද? ඊට පස්සේ මෙන්න දිනා රන් තැබිලි ගහක්. කියන්නේ බලන්න පොල් ගහක්. මෙන්න දිනා පොල් ගහක්. ඊට පස්සේ අපි යනවා අපේ ඔක්කොම යනවනේ. ඊට පස්සේ අපි යනවා අපේ අම්මගේ වැටකුළු පාත්තියට. ඔයාලට පේනවා ඇති ලස්සන මල් පිපිලා ගිරි නම් හැදිලා නැහැ. එක කරලක් හැදිලා යාළුවනේ. හොඳට හැදිලා තව මල් ගොඩක් පිපිලා යාළුවනේ උඩ මේ තියෙන අපේ පොල් ගහ. සම්චූටි. ඊට පස්සේ තියෙනවා අපේ කෙසෙල් ගස්. මේක අලු කෙසෙල්. මෙන්න මිරිස්. ඊට පස්සේ මේ තියෙන්නේ වම්බටු. ඔන්න අපි වම්බටු ලෝකෙට ඇතුළු වුණා. අම්බෝ. මේ යාළුවනේ පොල් ගහ. පේනවද දන්නේ අම්බෝ. ඔන්න ඊට පස්සේ තියෙනවා යාළුවනේ අපේ පැෂන් වත්ත. මෙතන තමයි මම සෙල්ලම්ගේ ගහන් ඉන්නේ යාළුවනේ. ඔයාලට පේනවද? ඔන්න මගේ සෙල්ලම්ගේ එහෙනම්. ඔයාලට පේනවා කියලා හිතනවා. හරිද? ඔන්න ඉතින් අපි මේ අපේ අම්මගේ මේ පේනවද? මේ
පේනවද මොන්නේ දැන් අන්තිම ගාව මොනවාද කාටු ආනවද යාළුවනේ එහෙනම් අපේ ගෙවත්ත ඉවරයි යාළුවනේ